නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද ඔබ මේ සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍ය ධර්මයක් ඉගෙන ගන්නට. ධර්ම දානයක් ලෝකයේ සැබෑම ධර්මයක්, යමෙක් මුලාවට පත් නොවන සත්‍ය ධර්මයක් තව කෙනෙකුට ලබා දෙන්න පුළුවන් කියන කාරණාව තුළම තියෙන්නේ මහත් වූ විශාල පුණ්‍ය ශක්තියක් සිදු වෙන කාරණාවක්. ඉතින් එවැනි අවස්ථාවක් තමයි මේ අවස්ථාව උදා වෙලා තියෙන්නේ. පින්වතුනි, ධර්මයක් ලෝකේ ලබා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්නම් ධර්මයක් අස්වන්න පුළුවන්කම ලැබෙන්නේ. ධර්මයක් කියලා යමෙකුට දන් දෙන්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රඥාවන්ත උදවිය සඳහායි. ප්‍රඥාවන්ත උදවිය කියලා කියන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අහපු අය කියන එකට නෙමෙයි. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඇහුවා කියන කාරණාව උන පමණින් යමෙක් ප්‍රඥාවන්ත වෙන්නේ නැහැ. ප්‍රඥාවන්ත බව පින්වතුනි, යම් කිසි කෙනෙක් ජීවිතේ හිතන්න හුරු කිරීමත් එක්කයි ඇති වෙන්නේ. එහෙම ප්‍රඥාවන්ත කෙනෙකුටයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ඇසීමේ වැදගත්කම තියෙන්නේ. එහෙම හිතන කෙනෙකුට දැන් අපි දන්නවා ලෝකේ නූතන ලෝකයේ තුල ඉගෙන ගන්න ස්වභාවයක උසස් පෙළ බයෝ කරපු කෙනෙකුට තමයි මෙඩිසින් යන්න පුළුවන් වෙන්නේ. උසස් පෙළ මැත්ස් කරපු කෙනෙකුට තමයි ඉංජිනේරින් යන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඉංජිනේරු කෙනෙක්ව වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ කියලා හිතුවට උසස් පෙළ කලා කරන කෙනෙකුට එහෙම නැත්නම් ශිෂ්‍යත්වයට දක්වා ඉගෙන නොගත්ත කෙනෙකුට හිතුණාට වෛද්‍යවරයෙක් වෙන්න ඕන, ඉංජිනේර කෙනෙක් වෙන්න ඕන කියලා ඒ සුදුසුත්වය නැහැ. එහෙනම් ඒ සුදුසුත්වයේ පළවෙනි කාරණාව. ඒ සුදුසුත්වයේ ඇති තැනයි. ඒ කියන්නේ උසස් පෙළ බයෝ කරපු කෙනෙක් ඒ අදාළ විදිහට ලකුණු මට්ටම ගත්තාම මෙඩිකල් ෆැකල්ටි යන්න පුළුවන්. හැබැයි කලා කරලා ඒ තුනක් ගත්තත් ලංකාවේ පළවෙනියා වුණත් මෙඩිකල් ෆැකල්ටි යන්න බෑ. ඒ වගේම මැස් කරපු කෙනෙකුට අදාළ ලකුණු මට්ටම අනුව ඉංජිනේරිං ෆැකල්ටි යන්න පුළුවන්. හැබැයි කලා කරලා ලංකාවේ පළවෙනියා වුණත් ඉංජිනේරිං ෆැකල්ටි යන්න බෑ. එහෙනම් අදාළ සුදුසුත්වයක් තියෙන්නට ඕනේ අදාළ දේ සඳහා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කවුරු සඳහාද අදාළ වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අදාළ වෙන්නේ ප්‍රඥාවන්ත උදවිය සඳහා. අද ගොඩක් තියෙන කාරණාව තමයි ප්‍රඥාව නැතුව ධර්මය ඉගෙන ගන්නවා. දැන් මොකක් වෙයිද? දැන් ඇති වෙන්නේ දෘෂ්ටිය වලට යන්නේක විතරයි. ඒක හරියට අර ඉගෙන ගන්න දක්ෂ නැති කෙනෙක් නැත්නම් කලා කරපු කෙනෙක් මෙඩිකල් ෆැකල්ටි ගිහිල්ලා ඉගෙන ගන්න හදනවා වගේ වැඩක්. ඉංජිනේර ෆැකල්ටි ගිහිල්ලා ඉගෙන ගන්නවා හදනවා වගේ වැඩක්. එයාලට ඒ සුදුසුත්ව නැතුව ඉගෙන ගන්න බෑ. ඒවා අලුත්ම දේවල්. මෙන්න මේ වගේ යම් කිසි කෙනෙක් තථාගත ධර්ම අහන්න සුදුසුත්වයක් ඇති වෙලා නැත්තම්, ප්‍රඥාව කියන කාරණාව ලෝකයේ තුල ඇති වෙලා නැත්තම්, අන්නේ කෙනෙක් ධර්මයට ගියොත්, ධර්මය ඉගෙන ගත්තොත්, අන්නේ කෙනා දෘෂ්ටියක් කරා යනවා. ඒක ස්වභාවය. මම ඒ කාරණාව ඔබට පැහැදිලි කරලා දෙන්නම්. ඇත්තටම ඒ කාරණාව නිසාම තමයි මම ඔබට අර මම කවුද කියලා පොතක් ඉදිරිපත් කරන්නට යෙදුනේ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න කලින් ජීවිතයේ හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒ ජීවිතයේ හොඳ ප්‍රඥාව ඇති කරලා තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියලා තියෙන්නේ. අනුපිළිවෙල කතාව තුළින් බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මිනිස්සෙකුට ඒ ගතිය ඇති කරවලා. එහෙමයි ධර්මයේ කියන්නේ. එතකොට ඒකට උපකාරයක් පිණිස තමයි මම ඔබට අර පොත සම්පාදනය කරන්නට යෙදුනේ මම කවුද කියන පොත. මොකද හේතුව අද ගොඩක් වෙලාවට ප්‍රඥාවන්ත බවක් ලෝකයේ තුල නැහැ. ඒක නැති තැන හැබැයි නිවන් දකින්න ඕනේ. නිවන් දකින්න ඕන නිසා ධර්මය ඉගෙන ගන්නවා. දැන් ප්‍රඥාවන්ත බව ඇති කරගෙන ධර්ම ඉගෙන ගන්නව නෙමෙයි. නිවන් දකින්න ඕන නිසා ධර්මය ඉගෙන ගන්නවා. හැබැයි එතනින් අපි වෙනම ක්‍රමයකට හිතන්න හුරු වෙන්නට ඕන, නැත්නම් කවදාවත් ධර්මයේ යථාර්ථවාදී කරගන්න බැරි වෙනවා. මේ නිසා මොකද වෙන්නේ? දැන් ඔබ අහලා තියෙනවා අපි හිතමු දැන් ප්‍රඥාව කියන එක යථාර්ථවාදී සිදුවෙන්නේ නැති වුනහම බලෙන් ප්‍රඥාවක් හැටියට හිතන්න දේවල් උපද්දවනවා.
බලෙන්. මෙන්න මේ වගේ දේවල් තමයි ධර්මයේ කියන්නේ. දැන් අපිට අනිත්‍ය කියන කාරණාව, දුක කියන කාරණාව, අනාත්ම කියන කාරණාව. දැන් මේවා කියලා දෙනවා. මේවා කියලා දෙනකොට දැන් මේක එකක් තමයි. දැන් මේක තවත් කාරණාවක් තියෙන වෙන භාෂාවක්. මේක මේ ධර්මයේ තියෙන්නේ. වෙන සමාජ විවහාරයක්. අපිට ඒකත් පොඩ්ඩක් අර තේරෙනවා කියලා. වෙන භාෂාවක් වෙන සමාජ විවහාරයක් කියන එකත් පොඩ්ඩක් අර තේරෙනවා කියලා. එහෙම අන්න ඒ කෙනා අනිත්‍ය කියන කාරණාව පිළිබඳව ඉගෙන ගන්නවා. දැන් අනිත්‍ය කියන කාරණාව එයා වටහා ගන්නේ ඒ ධර්ම දේශනාව තුළ ඉදිරිපත් කරපු ක්‍රමේ වටහා ගන්නේ තමන්ගේ කෝණේ එකයි. තමන් ඉන්න තැන එක. තමන් ඉන්න තැන එක නැතුව එයාට කවදාවත් අනිත්‍ය කියන කාරණාව පෙන්නපෙක වටහා ගන්න බෑ. අනාත්මය කියන කාරණාව පෙන්නපෙක වටහා ගන්න බෑ තමන් ඉන්න තැන නැතුව. එහෙනම් තමන් ඉන්න තැන මුලින් වෙනස් වෙන්නට ඕන. එතනදී ධර්මය ඇහුණට පස්සේ තමයි අනිත්‍ය හෝ අනාත්මය කියන කාරණාව පිළිබඳ නිරවුල් භාවයක් ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නැත්නම් පින්වතුනි යන්නේ දෘෂ්ටියකට. මම ඔබට ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා පෙන්නන්නම්. දැන් ඔන්න හිතලා බලන්න. ඔබට අවංකව හිතන්න. සත්‍යවාදීව හිතන්න. ඔබට අවංකව දැන් මම ඉන්නවා කියන කාරණාව නැද්ද? හොඳට හිතලා බලන්න. දැන් මම ඉන්නවා කියන කාරණාව ඇත්තටම තියෙනව නේද? ඔබට අතීතයේ මම හිටියා කියන කාරණාවක් නැද්ද? ඒකක් තියෙනවා. මම ඉස්සරහටත් ඉන්නවා කියන කාරණාව නැද්ද? ඒකක් තියෙනවා. දැන් එතකොට අපේ දැක්ම මොකද්ද? අපි ඉන්න බව, ආත්මයක් තියෙන බව, යමක් එක්ක ඉන්න බව. දැන් මෙහෙම තියෙද්දි වැරද්දක් පෙන්නනවා ආත්මයක ඉඳීම. ඒ කියන්නේ ආත්මයක් දැන් තියෙනවා කියන එක, අතීතයේ තිබ්බා කියන එක, අනාගතේ නැහැ කියන එක පිළිබඳව ධර්මයකින් වැරද්දක් වෙනවා. ඔක වැරදි කියලා. දැන් මොකද වෙන්නේ? වැරදි කියලා පෙන්නපු ගමන් එයා ඉන්නේ කොතනද? එයාගේ දැක්ම හොඳට තේරුම් ගන්න. දැක්මයි සංකල්පය කියන දෙක. දැක්ම විග්‍රහයක් නෙමෙයි. දැක්ම කියලා කියන්නේ සිදුවන විදිය. එතකොට දැන් ඉන්නවා කියන දැක්මක් නම් තියෙන දැක්ම එක සංකල්පයක් තියෙනවා. අතීතයේ හිටියා කියන දැක්ම එක සංකල්පයක් තියෙනවා. දැන් අනිත් පැත්තෙන් එහෙවට පස්සේ නම් දැන් නැද්ද කියලා අහන්න වෙන්නේ. අතීතයේ නැද්ද කියලා ඔය දෙකත් එක්ක නෙමෙයිද යන්නේ? ඔය දෙකත් එක්ක යන්නේ. එතකොට දැන් ඉන්නවා කියන දැක්ම ඇති තැනදී දැන් මෙතන ආත්මයක් තියෙනවා කියන එක වැරදි කිව්වම මොකද්ද? කොහොමද මනින්නේ? මනින්නේ ආත්මීය භවකින් ආත්මීය බවක් නැහැ කියන එක. දැන් ද්වෛතාවයක් හැදුනද නැද්ද? ද්වෛතාවයක් හැදුනා. ඇයි ද්වෛතාවයක් හැදුනේ? අපේ දැන් දැක්ම ආත්මයක් ඇති බව. හැබැයි හේතු කාරණා සහිතව ඉදිරිපත් කරන්න පුළුවන් මේක වැරදි කියලා. හේතු කාරණා සහිතව ඉදිරිපත් කරන්න පුළුවන් ආත්මයක් ඇති බව කියන එක වැරදි කියලා. දැන් මොකද්ද වෙන්නේ? ආත්මයක් ඇති බව කියන පැත්තකුත් තියෙනවා. ආත්මයක් ගැනීම වැරදි කියන පැත්තකුත් තියෙනවා. ආයෙත් ද්වෛතාවය ඇති වෙලා. ඔන්න ඔය වගේ දෘෂ්ටි වලට යන්නේ ඇයි? ආත්මයක් දැන් මම ඔබෙන් අහන්නේ ආත්මයක් තියනවාද දැන් ඉන්නවාද කියන කාරණා අවංකව හිතලා බලන්න කියලා. අවංක සත්‍යවාදී කෙනෙකුට හැබැයි නිකන් මූණිච්චාවට නෙමෙයි. අවංක සත්‍යවාදී කෙනෙකුට මම එහෙම එකක් දන්නේ නැහැ. ඔන්න ඔකයි කියන්න පුළුවන්. අවංක සත්‍යවාදී කෙනෙකුට කියන්න පුළුවන් වෙන්නේ මට එහෙම එකක් තේරෙන්නේ නැහැ. ඉන්නවද නැද්ද කියලා තේරෙන්නේ නැහැ. ඇයි එයා හිතනවා. දැන් ඉන්න මම කවුද? කොහොමද ඉන්නේ? මම ඉන්නවද? මම නැද්ද? මම කියන්නේ මොකද්ද? මෙන්න මේක එයා හිතනවා. එහෙම හිතන කෙනෙකුගෙන් මම අහුවොත් ප්‍රශ්නේ දන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. මට ඒක වැටහෙන්නේ නැහැ. හැබැයි අවංකව නිකම් මූණිච්චාවට නෙමෙයි. අවංකව යා කියනවා ඒක දන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ කියලා. එයාට කියලා දෙන්න පුළුවන්. ඇයි එයාට කියලා දෙන්න පුළුවන්? එයා යම් දැක්මක läගගෙන නැහැ. වැරදි වූ දැක්මක läගගෙන නැහැ. එයා නොදන්නාකමක් තියෙන. එතකොට ඒ කියලා දෙන කියමන තුලම ඉස්මතු වෙලා තියෙනව නේද මට කාගේ හරි උපකාරයක් ඕනෑය කියන එක. මම දන්නේ නැහැ, මට තේරෙන්නේ නැහැ, මට වැටහෙන්නේ නැහැ. දැන් මම ඉන්නවාද කියන කාරණාව. අතීතෙම හිටියාද කියන කාරණාව. අනාගතෙම ඉඳීවිද කියන කාරණාව මම දන්නේ නැහැ. මට වැටහින්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ කියලා මම දන්නේ නැහැ. අන්න යාට ඕනකමක් ප්‍රශ්නයේ තුලින්ම එයාට ඕනකමක් තියෙනවා වෙන කෙනෙක් ඕනේ කියන එක. Taman දන්නේ නැහැ කියන එක.
හැබැයි අපි හොඳට හිතලා බලන්න මම ඒක සත්‍යවාදීව හිතලා බලන්න. සත්‍යවාදීව අපි හිතද්දී අපට දැන් එදිලා තියෙන්නේ මම ඉන්නවා තමා ඉන්නවා කියලා එක නම් ඇත්තටම මම දැන් ඔබ තුලින් බලන්න මම ඉන්නවා කියලා එක නම් දැන් තියෙන්නේ. ඔබට අනාත්මය ගැන කොච්චර ධර්මයක් කිව්වත් ඔබට මේ ද්වෛතාවයෙන් මිදෙන්න බෑ. ඒ කියන්නේ ආත්මයක් ඇත කියන එකයි ආත්මයක් නැත කියන එකයි කියන ද්වෛතාවයෙන් මිදෙන්න බෑ. තවත් හසරමයි. භයානකත්වයේ තියෙන්නේ ඒ ආත්මය වැරදි කියලා පැහැදිලි කරන ධර්මය බුද්ධ ධර්මය කියලා අපි ගත්තේ අපේ දැක්ම සහිතව නේද? එතකොට අපි ද්වෛතාවයක් සහිත විග්‍රහය මොන ධර්මයේ කියලා නේද? බුදුරණන් වහන්සේගේ ධර්මයේ කියලා නේද? දැන් යාළුවා ආය ධර්මයක් කියන්න පුළුවන්ද? ආය ධර්මයක් කියන්න බෑ. අන්න ඒ නිසා තමයි මූලිකව හික්මීමක් අවශ්‍ය ධර්මයේ කියන කාරණාව කියන්න මත්තෙන් මූලිකව හික්මවන්නට ඕනේ හිතන ගතිය. ඒ හික්මීම නැතුව මොන විදිහකට ධර්මයේ වචන අරගෙන කතා කරත් එයා ඉන්නේ දෘෂ්ටියක. ඒ කෙනෙක් ලේසියෙන් ගලවන්න බෑ. ඇයි අර සුදුසුත්වයට නොගිය නිසා. ඊළඟ අනිත්‍යයි කියනවා. දැන් අනිත්‍යයි කියලා කියන කාරණාව ගත්තොත් අපට දැන් අපි ඉන්න බව තියෙනව නේද? අතීතේ හිටිය බව තියෙනවනේ. අනාගතේ ඉඳී බව තියෙනවනේ. අනිත්‍ය කියන විග්‍රහය කතා කරන්නේ මේ දැක්මකින් යුක්ත කෙනෙකුට. එතකොට නිට්ටයයි කියන දැන් ඉන්නවා කියන්නේ ඒක දැන් ඉන්න බව හරි. ඒක ඉන්න පුළුවන්. ඒක ඇත්තයි. දැන් පිහිටීමක් නෙදී. මේ දැක්ම දැන් ඉන්නවා කියන දැක්ම සහිත කෙනෙකුට හේතු කාරණා සහිතව කතා කරනවා මොකද්ද? නෑ මේක නිට්ටය බවක් නෑ අනිත්‍ය බවක් කියලා. දැන් මොකද්ද ආයති වෙන්නේ? නිට්ටය බවයි අනිත්‍ය බවයි කියලා ද්වෛතාවය ඇති වෙලා ආපහු. හොඳට තේරුම් ගන්න පින්වතුනි බුදුරන් වහන්සේගේ ධර්මයේ මේක ද්වෛතාවයක් පෙන්වන එකක් නෙමෙයි. නිට්ටය අනිත්‍ය කියන එක ද්වෛතාවයක් පෙන්වන එකක් නෙමෙයි. ආත්ම අනාත්ම කියන එක ද්වෛතාවයක් පෙන්වන එකක් නෙමෙයි. මේ පෙන්වන්නේ මොකද්ද? ආත්ම කියන්නේ විෂන් එකක් දැක්මක්. අනාත්ම කියන්නේ විෂන් එකක් දැක්මක්. එතකොට යෙදීම තුල පෙන්වන විෂන් එකේ වෙනසකුයි පෙන්වන්නේ. අපට විෂන් දෙකක් තියෙනවා. අපට දැක්මවල දෙකක් තියෙනවා. ඒ මොකද්ද? ආත්මීය දැක්මයි අනාත්මීය දැක්මයි. නিত্য දැක්මයි අනිත්‍ය දැක්මයි. දැන් ද්වෛතාවය. අන්න ඔය ද්වෛතාවය ඇතිතනදී පින්වතුනි ලෝකේ පැවැත්මක් විතරයි තියෙන්නේ. දැන් කෙනෙක් හිතනවා අනිත්‍ය වඩන්නේ කියලා. දැන් කෙනෙක් හිතනවා අනාත්මය වඩන්නේ කියලා. හැබැයි වඩන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය සහිතව ද්වෛතාවයක පැවැත්මයි වඩන්නේ. මම ඔක තේරුම් ගන්න තවත් කරුණු පෙන්නන්නම්. දැන් අපි ඉගෙන ගන්න තියෙනවා පංච උපාදානස්කන්ධය කියලා එකක්. අපි ඉගෙන ගන්න තියෙනවා ආයතන පටිච්චසමුප්පාදය කියලා එකක්. මම ඒක සරලවම කියනවා මේ විග්‍රහය කරන්න කලින්. දැන් ඔබ හිතලා බලන්න අපි කොච්චර කිව්වත් කොච්චර කතා කළත් අඥානකමක පැවැත්මක විග්‍රහයක් වන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා මේ කරුණු ගැන කොච්චර කිව්වත් මේක අඥානකමක පැවැත්මක් කියලා අපට විඥානයේ කියන කාරණාව වැටහුණ බවක ලකුණක් එනවා. අපට නාම රූප බවක වැටහුණ ඒ කියන්නේ දැන් විඥානය හරි විඥානයක් තියෙනවා ඒක වැරදි. නාම රූපයක් තියෙනවා ඒක වැරදි. දැන් ද්වෛතාවයක් නෙමෙයිද? ද්වෛතාවය. ඊළඟට ආයතන තියෙනවා ඒක වැරදි. දැන් ද්වෛතාවයක් ආපහු. සමුදය කියන්නේ අඥානකමට. අඥානකමට සමුදය විග්‍රහ කරනකොට ඒ විග්‍රහය තුලම ද්වෛතාවයකට යන්න ඉඩක් නැහැ. හැබැයි ඉඩක් නැති වෙන්නේ අඥානකමක් තමා තුළ ඇති බවක වූ දැක්මකින් යුක්ත කෙනෙකුට. නැති කෙනෙකුට නෙමෙයි. දැන් මම අර ඇහුවේ දැන් ඉන්නවද කියන ප්‍රශ්නේ අහුවාම මම දන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. මට වැටහෙන්නේ නැහැ. දැන් මොකක්ද එයා තුලින් ඉස්මතුනේ? එයා තුලින් ඉස්මතුණා මට මේ පිළිබඳ වැටහීමක් නැති කෙනෙක්. මං අඥානකමින් යුක්ත කෙනෙක්. මට නුවණක් නැති කෙනෙක් කියන කාරණාව එයාට ඉස්මතු වුණා. එයා තුලින් ඉස්මතු වුණා. දැන් එතකොට එයාට පෙන්වන්න පුළුවන් ඔය අඥානකම කියන කාරණාව මත තමයි මේ ලෝකෙ තියෙන්නේ. ඔය අඥානකම කියන කාරණාව මත තමයි ලෝකෙ කතා කරන්නේ. දැන් ඔය වැටහීමක් තියෙන කෙනෙක් අර ලෝකෙට යයිද? ලෝකෙට යන්නේ නැහැ. අඥානකම මත තමයි මේ ලෝකේ තියෙන්නේ කියලා එයාට හේතු ගන්නවහම
අපි මේ ළඟදී ධර්ම දේශනාවක් කරා. ඒකෙදී ඒක හොඳට පැහැදිලි කරලා පෙන්නුවා. කරණීයවච සූත්‍රයේ මේ අඥානකම කියන කාරණාව මත අඥානකම කියන කාරණාව ඔහුට වැටහුණාම ඒ මත පදනම් වෙන ලෝකය විග්‍රහ කරද්දී ඔහුගේම වැටහීම චින්තනයේ තුල läග් ගන්න බවක් නොවේ නම් අර නාම රූප විඥාන සලආයතන ඒව මොනවා කතා කරත් ඔහු තුල ඉස්මතු වෙන ප්‍රතිපදාව මොකද්ද? ඉක්මවීමේ කෘත්‍යය. බුදුරන් වහන්සේගේ ධර්මයේ සක්කාය සමුදය නෙමෙයි. බුදුරන් වහන්සේගේ ධර්මයේ සක්කාය නිරෝධය. හොඳට තේරුම් ගන්න. සක්කාය නිරෝධය. සක්කාය නිරෝධය ඉදිරිපත් කරන්නේ අදාළ කෙනෙකුට. අදාළ කෙනාට පැහැදිලි කරනවා. ඔහු läග නොගන්නා බවක් ඔහු කියන්නේ ඔහුට නොහැටෙන බවක් ඔහු ඉන්නවා. අන්න ඒ කාරණාව එක්ක ඒ නොහැටෙන බව කියන කරුණ එක තමයි ලෝකේ පවතින්නේ. දැන් ඔහුට නොහැටෙන බව කියන කතාව කතා කරේයි. ඔහු සත්‍යවාදී නිසායි ඔහුට නොහැටෙන බවක් සත්‍ය තුල නොහැටෙන බවක් කියලා වැටහුනේ. ඔහු සත්‍යවාදී නිසා. අන්න සත්‍යවාදී ස්වභාවය. සත්‍යවාදී නැති කෙනෙකුට ඕන විග්‍රහයක් කතා කරන්න පුළුවන්. මොකද වෙලා තියෙන්නේ? ඒව ඇත්තයි. කොහොමද ඇත්ත උනේ? දන්නේ නැහැ. හැබැයි ඇත්තයි. අද ධර්මයේ කතා කරනකොට ගොඩාක් කතා කරන්නේ ඔන්න ඔය අඥානකමත් එක්ක. මම මේ පටිච්චසමුප්පාදයේ අඥානකම කියන කාරණාව තියෙන නිසා කතා කරේ. ඊළඟට දැන් ඔන්න ආයෙ මම කතා කරන්නම් රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන. දැන් අපි ඉගෙන ගන්නවා දැන් ඔන්න කෙනෙක් අපි හිතමු දැන් අද ලෝකයේ දැන් සිංහල භාෂාවේ අපේ සමාජ විවහාරයේදී වස්තු වලට රූපය කියන්නේ නැහැ කියලා අපි විවිධ කරුණු ඉදිරිපත් කරලා පෙන්නනවා. වස්තු වලට රූපය කියන්නේ වට වස්තු කියන්නේ රූපය කියන්නේ පින්තූරට කියලා අපි විවිධ කරුණු ඉදිරිපත් කරලා පෙන්නනවා. දැන් ඊළඟට යනවා මොකද්ද? වස්තුව වෙනම එකක්. රූපය කියන ස්වરૂපය වෙනම එකක්. දැන් ආයේ මොකද්ද? දැන් අනාගත ආපසු රිවර්ස් වෙන්න. වස්තුව දැන් එතකොට දැන් එයා තුල දැක්මක් නැද්ද වස්තුවක් තියෙනවා කියලා? ඇයි වස්තුව වෙනම එකක් කියලා ගත්තේ? ගහක් පේනවා කියන්නේ ගහ තියෙන එකක්. හැබැයි රූපය ස්වરૂපය කියන්නේ තියෙන එකක් නෙමෙයි. ඒක ඊතර වෙන එකක්. දැන් ඇයි මෙහෙම ඇයි ගහ තියෙනවා කියලා ගත්තේ? අන්න මම අර ප්‍රශ්නේ ඇහුවේ. දැන් සත්‍යවාදී කෙනෙක් ওই ප්‍රශ්නේ අහනවා. මෙතන ගහක් තියෙනවද? ඔබට ගහ තියෙනවා කියලා පේනවද? අනේ මන් දන්නේ නැහැ. මට වැටහෙන්නේ මට තේරෙන්නේ නැහැ ගැන. මං ඉගෙන හිතලා නැහැ. මට හිතන්න බෑ. ඔන්න උත්තරේ. දැන් අපෙන් ඇහුවොත් එහෙම ගහක් තියනවද කියලා. අපට අපේ දැක්ම ගහ තියනව නේද? ඊළඟට ස්වરૂපය ගැන විග්‍රහ කරනකොට ගහ තියෙන එකට නෙමෙයි ස්වરૂපය කියන්නේ වෙනම එකක් ඈ. දැන් ආයදෝයතාවයක් ඇවිල්ලා නැද්ද? ආයදෝයතාවය. එතකොට ගහ නැති එකට ස්වરૂපය කියන්නේ. ගහ තියෙන එකට නෙවෙයි නම් ගහ නැති එකටද? එතකොට දැන් බලන්න ඇතුලෙන් අවුල් ජාලයකට යන්නේ නැද්ද කියලා. අපි යම් හිතන මට්ටම් ඇති කරන්නේ යම් දේවල් කියනවා. හැබැයි හිතන මට්ටම් ඇති කරන්නේ අපි මොකද කරන්නේ? අපි අපටම ආවේනිකව ඒකේ läගගෙන අපි අපට ඕන විදිහට යන්න දඟලනවා. අර සද්ධා අදිමුච්චති කියන වචනේ අතහැරෙනවා. සද්ධාව ආරෝණිනවා කියන වචනේ අතහැරෙනවා. දැන් අපට ඕන විදිහට යනවා. අපි හිතන විදිහට අතෙන්ද යන්නේ නේ. අන්න සක්කාය දිට්ඨියත් එක්ක තියෙන වැඩේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න ස්වરૂපය කියලා කියන්නේ ගහක් පෙනේ. දැන් ඔබට හිතමුකෝ ස්වාමීන් වහන්සේ පෙනෙද්ද කියලා. ස්වාමීන් වහන්සේ පෙනෙනවා කියන කාරණාව නොවන එක නෙවෙයි. ඒකට අමතර වෙන එකක් නෙවෙයි. ඒක හරියට පින්වතුනි මෙන්න මේ වගේ කාරණාවක්. ඔබට මතක ඇති අනුරාධ සූත්‍ර සංයුත්ත නිකාය 4 තියෙනවා. අව්‍යාකට සංයුත්තේ ඊළඟ සංයුත්ත නිකාය 3 තියෙන ඒ සූත්‍රය තේරවග්ගේ අනුරාධ සූත්‍රයේදී එක්තරා පරිබ්‍රාජකයෙක් ඇවිදilla අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් අහනවා තථාගතයන් වහන්සේ මරණින් මත් ඉන්නවද කියලා. ඒක බුදුරණවහන්සේ දාලා නැහැ. තථාගතයන් වහන්සේ මරණින් මත් නැද්ද? ඒත් දාලා නැහැ. තථාගතයන් වහන්සේ මරණින් මත් ඉන්නවයිද නැද්ද? ඒත් දාලා නැහැ. තථාගතයන් වහන්සේ මරණින් මත් ඉන්නවයි නැයි කියන දෙකම නැද්ද? ඒකත් දාලා නැහැ. දැන් එතකොට අව්‍යාකට ප්‍රශ්න 4නේ. ඒ කියන්නේ රහතන් වහන්සේ මරණින් මත් ඉන්නවද? එහෙම බුදුරණවහන්සේ දාලා නැහැ. නැද්ද? ඒව දාලා නැහැ. ඉන්නවයි නැද්ද? ඒක දාන්නත් නැහැ. ඉන්නෙත් නැත්නම් ඒක දාන්නත් නැහැ. දැන් මේක හැර වදාරන්න එකක් මේක හැර වෙන කියන්න එකක් තියෙනවද? මේ හතර හැර වෙන කියන්න එකක් නැහැ. අනුරාධ ස්වාමීන් වහන්සේ කියන ඔය හතරෙන් ගෙන් අය බුදුරණවහන්සේ දාරන්නේ කියලා. එතනම තියෙන්නේ අඥානකම.
ඔය හතරෙන් වෙන්වයි බුදුරණවහන්සේ දාරන්නේ කියලා. ඔන්න ඔය වගේම තමයි. රූපේ කියන එක ඕක නෙමෙයි ඈ. මෙන්න මේකයි රූපේ කියන්නේ. රූපේ කියලා කියන්නේ ඔය මේ පේන පොතට නෙමෙයි ඈ. මෙන්න මේකයි. දැන් පොතක් තියෙනවා ස්වරූපෙකුත් තියෙනවා. ද්වෛතාවයක් ගොඩනගලා නැද්ද? ද්වෛතාවයක් ගොඩනගිලා. රහතන් වහන්සේ මාර්ගෙ මත ඉන්නවා කියන එකක් කියන්නේ නැහැලු බුදුරණවහන්සේ. නෑ කියන එකක් කියන්නේ නැහැලු. ඉන්නවයි නෑ කියන එකක් කියන්නේ නැහැලු. ඉන්නෙත් නැත්තේත් නෑ කියන්නේ නැහැලු බුදුරණවහන්සේ. වෙන එකක් කියනවලු. දැන් ඒ කියන්නේ අර කාරණා වෙනම එකක් තියෙනවා අරක වෙනම එකක්. මේ කරුණු හතරෙන් තොරව කතා කරන්න බෑ. ගහක් පෙනෙද්දි පොතක් පෙනෙද්දි මේ විෂන් එක හැර වෙන දෙයක් කතා කරන්න බෑ. සත්‍යවාදීව හිතන කෙනෙකුට ඔන්න මම ඒක අර කර්ණවිද සූත්‍රයේ පැහැදිලි කරා මම ගොඩක්. සත්‍යවාදීව හිතන කෙනෙකුට පොත පිළිබඳව මොකක්ද මේක දැන් මම අර මුලින් ඇවි ගහ කවුද මොකද්ද කියලා අහන කෙනා දන්නේ නැහැ කියන වගේ පොත මොකද්ද කියලා අහුවම දන්නේ නැහැ කියන. තේරෙන්නේ මට වැටහෙන්නේ. එයාට නික එයාට දෙන්න විදියක් නැහැ. මේ පොතේ තියෙන්නේ මම දන්නේ නැහැ. එයාට ඒක වැටහෙන්නේ නැහැ. එයා ඇයි හිතනවා? එයාට කියන්නේ මෙතන පොතක් තියෙනවා කියලා. එයාට කියන්නේ මෙතන පොතක් නැහැ කියලා. එයා හිතනවා. දැන් අන්නේ විදිහට හිතන කෙනෙකුට, එහෙම කල්පනා කරන කෙනෙකුට, එහෙම විචක්ෂණය කරන කෙනෙකුට අන්න විග්‍රහ කළා පෙන්නනවා මොකද්ද? ස්වરૂපයක් නේද කතා කරන්නේ. පොත දැන් එයාගේ විෂන් එකටයි ස්වરૂපේ ඉස්මතු වෙන්නේ. එයාගේ විෂන් එකටයි විඳීම ඉස්මතු වෙන්නේ. ඒ හිතන කෙනාට අන්‍ය තීර්ථක ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ අන්‍ය තීර්ථක අයගේ පව විෂන් එක ඒ වගේ ස්වභාවයට ගිහිලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ එයාලා ඒ එන ස්වરૂපය ඉක්මවන ධර්මයක් එක්ක යන්නේ. එයාලට අහපව තියෙනවා ස්වરૂපයක් කියන නුවණත් ඒ වගේම ස්වરૂපය දැන් එයාලගේ නැහැ වස්තුත්වය තියෙනව නැහැ කියන දෙකම නැහැ. ස්වરૂපය අන්න විෂන් එක ස්වરૂපය. ස්වરૂපය කියන කාරණාව එක්ක මොකද වෙන්නේ? එහි වැරදි බවක් එයින්ම ඉස්මතු වෙනවා. දැන් මොකද වෙන්නේ? ස්වરૂපයේ වැරදි බවක් ස්වરૂපය නම් කිරීමේදී ඉස්මතු වුනහම ස්වરૂපෙ නික්මෙන්න යනවා. දැන් ස්වરૂපයයි අස්වરૂප නැති බවයි කියන ද්වේතාවය කොට නැගෙනවා. මෙන්න මේ විදිහට යන්නේ කුමක් නිසාද? මේ විදිහට යනවා පින්වතුනි අනිවාර්යෙන් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රඥාව නැතුව විචක්ෂණය කරන්න ගියාම හිතන ගතියෙන් යුක්ත නැතුව Tamanට මොනවා හරි නිර්වචනයක් දෙන්න පුළුවන්කම තියෙද්දී ඉගෙන ගන්න යනකොට මොකද වෙන්නේ? අපි අනිවාර්යයෙන්ම මේක වැරදි තව එකක් හරි කියන පැත්තට යනවා. මේ කාරණා වැරදි තව එකක් හරි කියන පැත්තට යනවා. නාස්තිත්වයේ උච්ඡේද පැත්තටයි ලෝකයා තල්ලු වෙන්නේ. හරියට ධර්මයේ හිතුවේ නැත්තම්. ඒ වගේම අනිත් පැත්තෙන් දැන් අපි ගත්තොත් එහෙම පොත නෑ කියන්න බෑනේ. දැන් ඇත්තටම පොත තියෙනවා. නෑ කියන්න පුළුවන්ද? බෑ. හැබැයි තියෙනවා කියලා කිව්ව ගමන් සාහස පැත්තට යනවා. මේකට අමතරව වෙන විජ්ජුම්බරයක් නෑ. අපි හිතනවා මේ පොතට අමතරව තව විජ්ජුම්බරයක් තියෙනවා කියලා. රූපය කියලා, වේදනාව කියලා, සංඥාව කියලා, සංකාරය කියලා, විඥානි කියලා නෑ. මේ හිතන කෙනා මේ කාරණා දකින විදිහයි. දැන් එන රූප වේදනා සංඥා සංකාර විඥාන දකින්න වෙදී ලංකාවේ තියෙන්නේ නෑ ඒවා තිබුණේ අතීතයේ අදටත් තියෙනව නැත්තේ නැහැ ඉන්දියාවේ විමුක්තිකාමී මිනිස්සු ළඟ ඒ දකින්න වෙදී තිබ්බේ. දැන් අපි යම් මට්ටමට කරුණු කියලා ඒතු ගන්නන්න හදනවා. හැබැයි ඒ මොකද වෙන්නේ? අනේ අර මේක වැරදි මේ පොත පේනවා කියන එක වැරදි නෑ ස්වාමීන් වහන්සේ කව මෙතන ස්වરૂපයක් තියෙන්නේ. දැන් අහපව වෙන එකට හේතු වෙන දඟලනවා. හිතන ගතියෙන් එතෙන් යන්නේ නෑ. මම ඔබට මුලින්ම පැහැදිලි කරේ ඒකයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාව ඇති අයට. ප්‍රඥාව ඇති තැනදී එයාට එකම කාරණාව මන් දන්නේ නෑ කියන එක. අන්න ශ්‍රද්ධාවේ යථාර්ථවාදී භාවය කීටාගිරි සූත්‍රයේ ඉස්මතු වෙන මොකද්ද? භගවා ජානාති නාහං ජානාමි. භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක මම නොදනිමි. මේක නිකන් මූණිච්චාවට කියන එකක් නෙමෙයි. මේක නිකන් මේ බුදුරණවහන්සේ ගෞරවත්වයට කියන එකක් නෙමෙයි. මේක ඇත්තටම කියන එකක්. ඔබට බලන්න ඔබේ ජීවිතයේ අත්දැකීම් ලෝකයේ ඇහුවොත් ප්‍රශ්න කරලා ඔබට ඔබේ ලෝකයේ ගෝචර වෙන කාරණා ඔබ දන්නවද? මොකද්ද? තේරෙනවද? ඔව් තේරෙනවා. වැටෙනවා. මේක නෙමෙයි කියන්නේ. මේ පොතනේ පේන්නේ. නෑ අර ධර්මයන් පොත පේනවනේ මේක වැරදි. ඔය පැති දෙකට නෙමෙයි කියන්නේ.
මේ මේසෙ තමයි පේන්නේ. නෑ මේසෙ පේනවා කියන වැරදි ධර්මයට අනුව. ඔතන ස්වરૂපයක් තියෙන්නේ. දැන් මේ වෙන දේවල් අල්ල ගන්නවා. ස්වરૂපයක් තියෙන, විදීමක් තියෙන, හඳුනා ගැනීමක් දැන් අරකක් ඇති කියන දැක්ම සහිතවයි අතෙන්ද යන්නේ. මේ ද්වේතාවය. දෙකක් ඇසුරු කරගෙනයි ලෝකයා ඉන්නේ. හැම වෙලෙම ද්වේතාවය. ද්වේතාවනුපස්සනා සූත්‍රයේ මේ දෙකේ ඒව ලස්සනට විග්‍රහ කරනවා. ද්වේතාවනුපස්සනා සූත්‍රය. සුත්ත නිපාතේ මහ වග්ගයේ අවසාන සූත්‍රය. ද්වේතාවනුපස්සනා සූත්‍රය. ලස්සන දෙක මේ පවතින විදිහ විග්‍රහ කරනවා. දෙකක විග්‍රහයක් ආවනම්, දෙකක කතාවක් ආවනම් පැවැත්මක්මයි. මේ දෙකේ කතාවේ ප්‍රබලම කතාව තමයි ආධ්‍යාත්මික බාහිර. ආත්මයක් තියෙනවා කියන එකත්, ආත්මයක් නැහැ කියන එකත්, රූපයක් තියෙනවා කියන එකත්, රූපයක් නැහැ කියන එකත්, රූපයක් තිබිලා වැරදි කියන එකත්. මේ ඔක්කොම ද්වේතාව පැවැත්මේ. ද්වේතාවය. මෙන්න මේ වෙන විදිහේ විෂන් එක තමයි බුදුරන් වහන්සේ සම්මා දිට්ඨියේ කෘත්‍යත්වයේ හැටියට ද්වේතානුපස්සනා සූත්‍රය පැහැදිලි කරන්නේ. ඒක දකින්න විදිය. ඒක විෂන් එකක්. ඒක දකින්න විදිහ. එනිසා හොඳට තේරුම් ගන්න ඔබට මම කවුද පොත මං ඉදිරිපත් කරේ කියවන්න. ඔබට මම කවුද පොත මං ඉදිරිපත් කරේ හිතන්න. කියවල පැත්තකින් තියන්න නෙමෙයි. ඔබ බලන්න ඒ දෙබස පටන් ගන්න කලින් මේ මම කවුද කියන පොතේ මුල් ටික ඔබ තාම මුමුණනවද? අනේ නැත්තම් කියවල ඉවරලා පැත්තකින් තිබ්බද මේක නම් ඇත්ත තමයි කියලා. හොඳට හිතලා බලන්න. මේක නම් ඇත්ත තමයි කියලා කියවල ඉවරලා පැත්තකින් තිබ්බද? ඒක ප්‍රශ්නයක් කියලා ඔබ මුමුණනවද කියලා බලන්න. ඔබට ඒක ප්‍රශ්නයක් කියලා මුමුණන ගතියක් තියෙන්න ඕනේ. ප්‍රශ්නයක්. මං කවුද? ප්‍රශ්නයක්. මෙන්න මේක මුමුණන්න ඕනේ අන්න හිතන ගතියක්. ඒකටයි මම දුන්නේ. ඒ හිතන ගතිය ඇති කරන්න. ඒ හිතන ගතිය නැතුව අපි කොච්චර ධර්මය ඉගෙන ගත්තා දෘෂ්ටියකට යනවා. අන්න ඒ විදිහට විග්‍රහයක් තියෙන දේශනාවක් මම ඔබට ඉදිරිපත් කරන්නට එන්නේ. සංයුත්ත නිකාය 4 සලායතන සංයුත්තේ තියෙන අත්තත් සූත්‍රය. අත්ත ඔන්න අත්ත දෙකක් කියනවා. ඔය අද කාලේ වැරදිලා ඉන්න කට්ටියන් මේක හොඳට තේරුම් ගන්න පුළුවන් වැරදිලා කියන භාෂාව එක්ක අවුල් කරගෙන ඉන්න කට්ටියන්. අත්ත දෙකක්. එක අර්ථයක් ඇත කියන එක නැත්නම් අර්ථය කියන එක. අනිත් අර්ථය ආත්මය කියන එක. මහ ප්‍රාණතය තියෙන අර්ථ, අල්ප ප්‍රාණතය තියෙන අර්ථ. අල්ප ප්‍රාණතය තියෙන අර්ථ ආත්මය කියන එක. මහ ප්‍රාණතය කියන අර්ථය නැත්නම් තියනවා කියන එක. අත්ති කියන එක නැත්නම් තියනවා කියන කාරණා නැත්නම් අර්ථය කියන එක. අත්තත් සූත්‍රය. හරිය ලස්සනයි මේ සූත්‍රය. ඔන්න බලන්න මේ සූත්‍රයේ සාර ගර්භ ටික දැක්කොත් මේ සූත්‍රය තුලදී බුදුරජාණන් වහන්සේගේ ගතිය නිස්සද්දතාවයයි. අඥානයයි ඉදිරියේ. අපි හිතමුකෝ බෝධිසත්වයන්ගෙන් උපත පරිබ්‍රාජකයන්ගෙන් මේ ප්‍රශ්නේ ඇහුවා කියලා. මන් දන්නේ නැහැ. එච්චරයි උත්තරේ. මන් දන්නේ නැහැ. එහෙනම් බලන්න යොමු වෙච්ච තැනදී ශ්‍රද්ධාව ආපු තැනදී තමන් මොන දෙයක් කිව්වත් ස්වාමීන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා. බුදුරන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා. කල්යාණ මිත්‍රයා මෙහෙම. එතනින් එහාට යන්නේ. එතනින් එහා කතා කරන්න බෑ. එතනින් එහා කතා කරන්නේ අපි මොන නිගමනයකට ගිහිල්ලාද?